රිදියෙන් කළ දිගු හවඩියස්සේ දුරට පෙනෙන සබරගම් පළාතේ දියඇලි රැජිනිය ගැන ඔබ දන්නවාද? අද සංචාරය සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටන ලංකාවේ 4 වෙනියට උස මීටර 141ක් වන මාපනාපු ඇල්ල හෙවත් මාපලාන ඇල්ල මගේ මේ ඇස් දෙකෙන් දැක ගැනීමටයි. රත්නපුර නගරයේ සිට පලාබද්දල සිරීපාද මාර්ගයේ කිලෝමීටර් 27ක් ගොස් වාහනය නතර කර වැඩිය ඝන නො වූ වනරොද මැදින් රෝහඬ ඔස්සේ ඉදිරියට යන ඔයාට මේ දියඇලි රැජිනිය හමු වෙනවා. උස මීටර 1868ක් වන බෑන සමනල කඳුවැටියේ කොණ්ඩගලින් ආරම්භ වී සමන්වත්තෙන් කළුගං හරහා මුහුදු බලා යන මාපලාන ඇල්ල කොටස් 3කින් සමන්විත වෙනවා. යන එන හැමතැනම හොඳම දවස් හමුවන මට මාපලානටද මා පැමිණ ඇත්තේ කදිම දිනකයි. පෙරදා සිරිපාරක්ෂිතයට ඇදහැළුණු අනෝරා වැසි නිසා මුළු පරිසරයම තෙත බරිත වී ඇත. ඒ වගේම දියඇල්ලේද ජලය වැඩි නිසා ජල කැදලි ඇදහැලෙන විට දිස්වන දර්ශනය ඉතාමත් නෙත්සිත් පිනවන දසුණක්. ඇදහැලෙන දියපාරෙන් දූවිලි මෙන් ඉහළ නගින දිය බිඳිති වලින් මුළු ගතස් සිතත් සිසිල් කරන අතර ටිකක් රිලැක්ස් එකේ කාලය ගෙවන්නත් මෙතන නියමම තැනක්. ඉතින් මේ දියඇල්ල බලන්න ඔයත් එනවා නම් මේ වටිනා හරිත පැහැ පරිසරයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගන්න. ඒ වගේම දියනෑමේදී ඉහළ රශ්මියට වැසි ලැබීමෙන් ක්ෂණික ජල මට්ටම ඉහළ යාම නිසා ඔබට අනතුරක් වීමටද ඉඩ ඇති බැවින් පරිස්සමින් විඳලා විනෝද වෙලා නුදුරු අනාගතයේ මේ දියඇල්ල හා පරිසරය මෙලෙසම දැක බලා ගන්න පුළුවන් විදිහට තියලා පියසටහන් පමණ ඉතුරු කරලා යන්න.